ගුවන් මම Java Institute for Advanced Technology යුනිවර්සිටි එකේ චීට බැජ් එකේ ළමයෙක්. මගේ නම සිතුම් කුඩාගම. මම අද ඉදිරිපත් කරන්න යන්නේ මගේ අලුත්ම වෙබ් ප්‍රොජෙක්ට් එකේ ස්කිල් ෂොප් වෙබ් ප්‍රොජෙක්ට් එකේ sign in sign up UI එක හැදුනේ කොහොමද, ඒකේ functions ටික වැඩ කරන්නේ කොහොමද කියලා. අපි දැන් බලමු මේකේ UI එක මේ විදිහට තමයි අපි UI එක ඩිසයින් කරලා තියෙන්නේ. sign in UI එක මෙහෙමයි, sign up UI එක මෙහෙමයි. දැන් අපිට බලන්න පුළුවන් මේ කෝඩ් එක පැත්තට අපි යමු. කෝඩ් එක ගත්තාම මුලින්ම අපි ඉන්ඩෙක්ස් ෆයිල් එකක් හදාගෙන තිනවා. මෙතින් ෆයිල් ස්ට්‍රක්චර් එක අපි ඉන්ඩෙක්ස් ෆයිල් එකක් හදාගෙන මුලින්ම .type html එක html version එක දාගෙන තිනවා. ඊට පස්සේ html tag එකක් ඕපන් කරලා තිනවා. ඊට පස්සේ head tag එක ඕපන් කළා. අපි meta charset utf-8 කියලා දාගෙන තිනවා. ඒ කියන්නේ අපේ logos ඔය මේවා කොම මේකෙන් තමයි මේ වෙන්නේ. meta name viewport content with device with එක initial scale එක දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි title එකක් දාලා තියෙනවා skill shop කියලා. මෙතනින් එන්න skill shop title එක. ඊට පස්සේ අපි මේ image එක මේ assets file එකේ තියෙන image එක link කරගෙන තියෙනවා. මෙන්න මේ image එක අපි link කරගෙන තියෙනවා මෙතනින්. type එකේ image දාලා link කරගෙන තියෙනවා icon එක විදියට assets වල image එක. ඊළඟට අපි CSS ෆයිල් එක link කරගෙන තියෙනවා මේ විදියට. මේ විදියට අපි CSS ෆයිල් එක link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි script ෆයිල් එක script src එකක් දාගෙන අපි tailwind CSS framework එක මෙතනට අපි CSS ෆයිල් එක මේ link කරගෙන තියෙනවා. ඊළඟට head tag එක close කරනවා. අපි අර ටික head tag එකේ දාගන්න හේතුව තමයි අපිට මුලින්ම මේ ටික link කරොත් තමයි මේක බොඩි එකත් එක්ක මේ ස්ටයිල්ස් ඔක්කොම අපිට වැටෙන්නේ. නැත්තම් මේව ලෝඩ් කරලා තමයි අපිට බොඩි එකට ස්ටයිල්ස් ටික වැටෙන්නේ. ඒක හොඳ නැති නිසා තමයි අපි head එකේ ඔක්කොම link කරගෙන තියෙන්නේ. ඊළඟට අපි body tag එකක් add කරගෙන bg gradient to br from blue 50 to indigo 100 mean h screen කියලා flex items to justify center p4 කියලා අපි body class එක open කරගෙන background එක indigo color එකක් දාගෙන තිනවා. ඊළඟට අපි div class එකක් දාගෙන අපි form එකක් open කරගෙන තියෙනවා div class pg white rounded excel shadow to 1 overflow hidden කියලා. ඒ කියන්නේ overflow වෙන්න නොදී hidden කරගන්න තමයි අපි එහෙම class එක මේව කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි div class එක open කරගෙන bg gradient to fr blue අතන තිබ්බ indigo මේකම අපි මෙතනට අරගෙන තියෙන්නේ. ඊළඟට මෙතන අපි මේ horizontal මේ හදාගෙන තියෙනවා axis එකයි horizontal px එකයි මෙතන py එකයි 10 හදාගෙන තිනවා. text center text white එක text white දාගෙන තිනවා මේ skill shop head එකට. අපි මේ h1 කියලා මේකක් දාගෙන අපි skill shop කියලා head එකක් add කරගෙන තිනවා. මෙන්න මෙතන ඉන්න ඕනේ tag එක. මෙන්න මෙතන මේක අපි දාගෙන තිනවා. ඊට පස්සේ අපි paragraph එකක් විදියට buy and sell skills with confidence කියන එක දාගෙන තියෙනවා. අරක head එකක් විදියට දාගෙන මෙතන paragraph එකක් විදියට මේක දාගෙන තියෙනවා. ඊළඟට අපි ගියොත් form එකක් open කරලා div class එකක් open කරලා අපි div class එකට measurement දීලා තියෙනවා මෙන්න මේ විදියට. ඊළඟට අපි sign in form එක පැත්තට ගියොත් div id එකක් දාලා sign in form class එක form container active කියලා දාගෙන අපි header එකක් දාගෙන තිනවා මෙන්න මේ විදියට text to excel font bold text gray 800 mb2 කියලා header එකක් දාගෙන තිනවා welcome back. අපි ඊළඟට දාගෙන තියෙනවා paragraph එකක් ඔය විදියට sign in into your account to continue කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස තමයි ඔයගොල්ලන්ට ඒ වෙලා ඒ වගේ පෙන්වලා තියෙන්නේ. මේ තියෙන paragraph එක, මේ තියෙන header එක. ඊළඟට අපි එතනින් පල්ලෙහාට ගියොත් ආයෙ form එකක් හදලා form id එකක් දෙනවා sign in class space y4 කියලා. ඊට පස්සේ අපි input type එක hidden කරලා name action value එකක් sign in කියලා දීලා තියෙනවා. ඊළඟට email input එක අපි දීලා තියෙනවා div එකක් open කරගෙන div tag එකක් open කරගෙන label sign in email class එක block text gray 700 text sm font semi bold mb2 කියලා tag එකක් open කරගෙන අපි email address කියන එක add කරගෙන තිනවා. ඊළඟට label එක close කරලා තිනවා. අපි input tag එකක් open කරගෙන ඒකට type එක දීලා තියෙනවා email කියලා, name එක email
ID එක sign in email එකක් විදිහට දීලා තියෙනවා. ඊට පස්සේ placeholder එක placeholder කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි example එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහටයි email එක type කරන්න ඕන කියලා. ඊළඟට අපි ක්ලාස් එක දීලා තියෙනවා ඒක කොහොමද ක්ලාස් එක මේ ඇඩ් වෙන්න ඕන කියලා w full horizontal wise horizontal and vertical axis වලට කොහොමද උස දිග එන්න ඕන කියලා මේ එකේ border එක grey 300 rounded LG focus outline none focus ring 2 focus ring blue 500 focus border transparent transition duration 200 ඒ විදිහට දීලා තිනවා අපි එතනින් email input එක close කරලා password input එකක් open කරගෙන තිනවා relative div class එක relative කියලා දාලා relative එකක් open කරගෙන තිනවා ඊට පස්සේ මෙතන label එක sign in password class එක block text gray 700 text sm font semi bold mb2 එකක් open කරගෙන තිනවා open කරගෙන එතනින් close කරලා තිනවා ඒ label එක close කරන්න කලින් ඒ label එක ඇතුලේ අපි password කියලා මෙන්න මේ විදිහට හදාගෙන තියෙන මෙන්න මේ විදිහට කලින් විදිහටම කලින් විදිහටම මේ වගේ type දීලා password type එක placeholder එක මේ වගේ දීලා password සාමාන්‍යයෙන් පෙන්වන්නේ නැහැ යථාර්ථ ලකුණු ටික මෙහෙම දාලා තියෙන්නේ ඊළඟට class එකත් ඒ විදිහට හදාගෙන තිනවා මෙතන button type එක button දීලා on click toggle password දීලා තිනවා ඒ කියන්නේ මෙතන password එක මෙතන open වෙලා තිබ්බොත් මෙතන hidden වෙන්න අය hidden වෙලා තිබ්බොත් open වෙන්නේ අපි password එක පෙන්නන්න තමයි මෙහෙම දාලා තියෙන්නේ එතන මේක තමයි මේ තියෙන්නේ icon එක මේ එතනින් password input එකේ බටන් එක close වෙලා තියෙනවා ඒ බටන් එක close වෙලා div tag එකත් close වෙලා තියෙනවා ඊළඟට remember me and forgot password පැත්තට යන්නේ ඒ කියන්නේ මෙතන මේ check box එකයි forgot password එකයි අපි තාම මේක design කරලා නැහැ නමුත් ඒ බටන් දෙක අපි දාලා තියෙනවා ඊළඟට අපිට remember me and forgot password එක දීලා තියෙනවා මෙන්න මේ විදිහට ඊළඟට label for class for කියලා මෙහෙම class එකක් අරගෙන label එකක් අරගෙන class එක flex item center කියලා අරගෙන input type එක check box name remember id class එක මේ විදිහට දීලා තිනවා w 4h head 4 text blue 600 කියලා ඒක සාමාන්‍යයෙන් විස්තරයක් තමයි class එක කොහොමද හැදෙන්න ඕන කියලා අපි දෙන්නේ මෙතනට මෙතන tag close කරන span class කියලා tag එක open කරලා එතන remember me එක කොහොමද හැදෙන්න ඕන කියලා අපි දීලා තියෙනවා ඊළඟට ඒ label tag එක close වෙලා තියෙනවා remember me එක ඊට පස්සේ අපි href hash class text sm text blue 600 එහෙම කියලා අපි ඒ class එක forgot password class එක කොහොමද හැදෙන්න ඕන කියලා අපි දීලා තියෙනවා ඊළඟට ඒක close කරලා තියෙනවා div tag එක close වෙනවා මෙතනින් ඊට පස්සේ button එක එනවා ඊළඟට අපි බලන්නේ sign in එක කොහොමද හැදෙන්නේ කියලා ඒ sign in button එක මේ විදිහට හැදෙනවා කොහොමද කියලා sign in button එක තමයි මේ තියෙන w full bg gradient ඒ කියන්නේ ඒක color එක blue to indigo color එකකින් තමයි අපි අරගෙන තියෙන්නේ text එක white දාලා තියෙන්නේ sign in කියලා text එක ඊළඟට මෙතන උස පළලයි බටන් එකේ උස පළල දීලා තියෙනවා ඊට පස්සේ indigo 700 බටන් එක ඊළඟට මෙතන කොහොමද transition එක වෙන්න ඕන කාලය ඒව දීලා තියෙනවා මෙන්න මේ transition එක අපි බටන් එක මෙහෙම ගෙනියනොත් වෙන්න ඕන transition එක කොහොමද වෙන්න ඕන කියලා ඊළඟට අපි ඩිසයින් කරලා තියෙන ඉර මැසේජ් එක එන විදිය ඒ කියන්නේ sign in message එකක් එන විදිය ඒ කියන්නේ කොහොමද මෙතන sign in වෙලා තිබ්බේ නැති වුණොත් ඉර message එකකින් password එක වැරදි නම් ඉර message එකක් එන්නේ තමයි අපි මේ div tag එකක් දාලා sign in message type එකට id එක හදලා id එක div id එකක් හදලා sign in message එකක් කියලා class එක දීලා එතනින් ඒ වැඩේ කරලා තියෙනවා div tag එක close කරලා එතකොට මෙතනින් form tag එක close වෙනවා ඊළඟට මෙතන ඩිසයින් වෙන්නේ මෙන්න මේ පාර්ට් එක කියන්නේ අපි sign in account එකක් නැත්නම් අපිට sign up වෙන්න sign up එකට මාරු කරන මේ බටන් එක මෙතන අපි class එකක් දාගෙන අපි don't have account and account කියලා දාගෙන බටන් එකක් දාගෙන තිනවා මේ class එකේ මෙන්න මේ type එකට මෙන්න මේ විදිහට මේ පාටින් මේ බටන් එක දෙන්න කියලා ඒකේ on click එකෙන් අපිට toggle වෙනවා sign up එකට එහෙම තමයි මේක හදලා තියෙන්නේ මේ sign up button එක
එතනින් සයින් අප් එකේ බට්න සයින් අප් එකේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ යන්නේ කෙලින්ම සයින් අප් එකේ වැඩ ටිකට සයින් ඉන් එකේ වැඩ ටික ඉවරයි. මෙතනින් සයින් අප් එකේ වැඩ ටිකට යන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පේජ් එකට. ඒකෙත් මුලින්ම දීලා තියෙනවා ID එකක් ඕපන් කරන්න sign up form කියලා. මේක ක්ලාස් එකක් දාගෙන header එකක් දාගෙන තියෙනවා create account කියලා. ඊළඟට paragraph එකක් විදිහට දාලා තියෙනවා මෙන්න මේක join 1000 of skill sellers and buyers කියලා. ඒක මෙන්න මේ විදිහට පෙන්නනවා. මෙන්න මේ විදිහට. ඊළඟට first name last name classes විදිහට මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඊළඟට ෆෝම් ක්ලාස් එකක් මේ කරගෙන ඕපන් කරගෙන මෙන්න මේ විදිහට input type එක hidden දීලා name action value sign up කියලා දීලා තියෙනවා. ඊළඟට අපි first name input එක අපි කලින් sign in එකේ වගේම sign up එකෙන් මේ විදිහට div class එක දාලා label අරගෙන මෙන්න මේ විදිහට placeholders දීලා IDs දීලා IDs අපි දෙන්නේ අපිට JavaScript ෆයිල් එකෙන් අල්ලගන්න පුළුවන් ඒ IDs වලින් එතකොට අපිට වැඩ ගන්න පුළුවන් වගේ තමයි ඒක IDs අපි දෙන්නේ ID එකක් දෙන්නේ ඒක අඳුරගන්නේ බටන් එකක් අඳුරගන්නේ බටන් එකට ෆන්ක්ෂන් එකක් හදන්න ඒ වගේ දේවල් වලට තමයි අපි ID එකක් දෙන්නේ. එතකොට අපිට ලේසි ඒක අඳුරගන්න මේ විදිහට අපි first name ඒ විදිහටම first name output එක last name output එක email output එක address output එක අපි sign in එකේ වගේම හදලා තියෙනවා password input එක ඒ වගේ මෙන්න මේ icon එක වැඩ කරන්නේ කොහොමද මෙතන කොහොමද sign in password එක වෙන්න ඕන password එක ඉන්න ඕන placeholders මේ විදිහට අපි example දීලා තියෙනවා placeholders වලින් මෙන්න මෙතන මේ විදිහට IDs දාගෙන තියෙනවා classes දාගෙන තියෙනවා sign in එකේ වගේමයි ඊළඟට P class එකක් දාලා මෙතන අපි දීලා තියෙන minimum 8 characters දෙන්න ඕන password එකට නැත්නම් password එකක් විදිහට ඒක ගන්න නැහැ අපි ඒක minimum 8 characters දුන්න නැත්නම් අපි ID එකක් දීලා class එකක් open කරලා අපි හදලා තියෙනවා sign up එකේ password ඊළඟ එකක් එන විදිහට හදන්න ඊළඟට අපි දීලා තියෙනවා මෙන්න මේ password names ක්ලික් කරනකොට මෙතන transition එකක් එන විදිහට හදලා තියෙනවා ඒ විදිහටම හදලා තියෙනවා ඊට පස්සේ confirm password output එක මේ output එක අපි හදලා තිනවා ඒකත් අපි අර විදිහටම හදලා තියෙන div class එකක් relative tag එකක් open කරගෙන relative tag එකක් අරගෙන class එකක් දාලා confirm password මේ හදලා class එක හදලා මෙතන IDs දීලා placeholders example විදිහට දීලා මෙන්න මේ විදිහට එන්න ඕන කියලා අපි මෙතන button type එක button sign up confirm ඉර එකක් එන විදිහට මෙතන හදලා තියෙනවා button type button on click toggle password sign up confirm මෙතන class එකක් හදලා මේක දීලා තියෙනවා මෙතන මේ icon එකේ functions ටික තමයි එහෙම දීලා තියෙන්නේ මෙතන එබුවහම මෙතන password එක පේනවා නම් අපිට මෙතන click කරලා password එක වහගන්න පුළුවන් ඒ විදිහට privacy දීලා තියෙනවා ඊළඟට account type selection එක අපි දීලා තියෙනවා ඒ කියන්නේ මෙන්න මෙතන I'm skill seller ඒ කියන්නේ skill එකක් විකුණන කෙනෙක් නම් අපි එහෙමයි skill buyer කෙනෙක් නම් එහෙමයි ඒක select කරන්න අපි දීලා තියෙනවා ඒක දීලා තියෙනවා අපි ඒක හදලා තියෙනවා අපි මෙහෙමයි ඒ විදිහටම ලේබල් එකක් දීලා මෙන්න මේ විදිහට I am කියලා ලේබල් එකක් දාලා ඒකට යටින් input type එක radio name account type value seller class එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිහට span class කියලා මෙන්න මේ විදිහට skill seller මේකක් දීලා තියෙනවා skill seller කියලා option එකක් දීලා තියෙනවා මෙතන ඒ විදිහටම හදලා skill buyer කියලා option එකක් දීලා තියෙනවා අපිට select කරගන්න පුළුවන් විදිහට ඊට පස්සේ අපි හදලා තියෙන්නේ page එක යටින්ම වැටෙන ටික වෙබ් පේජ් එක යටින් වැටෙන ටික terms and conditions ඒ කියන්නේ මෙන්න මේ ටික අපි හදලා තියෙන මෙන්න මේ ටික terms and conditions entities ඒ entities ටික වැටෙන විදිහට ඒ ටික තමයි මෙන්න මෙතන හදලා තියෙන label class එකක් දාලා මේ විදිහට input type එක දාලා කොහොමද input වෙන්න ඕන කියලා මෙතන I agree to the terms and conditions කියලා අපි මේ දෙකකට දාලා තිනවා මෙතන I agree to the terms and conditions ඒ විදිහට මෙතන span class එක දාලා label එක වහලා තියෙනවා ඊට පස්සේ අපි මෙතන create account button එක මෙතන create කරලා තියෙනවා මෙන්න මේ create account button එක මේ button class එක මේ දීලා තියෙන්නේ gradient from blue to indigo 600 text white font bold by කියලා මේ button එකේ උස පාට
ඔක්කොම එන්න ඕන විදිය මේ බටන් එකේ මෙන්න මෙතන ට්‍රාන්සිෂන් එක වෙන්න ඕන විදිය ට්‍රාන්සිෂන් එක වෙන්න ඕන වෙලා මිලි තප්පර කීයද ස්කේල් එක ටයිප් එක මොකක්ද බටන් කියලා දෙන බටන් ටයිප් එක ඊට පස්සේ මෙතන ක්‍රියේට් account කියලා ඉතින් මේ බටන් ටැග් එක ක්ලෝස් කරලා තිනවා ඊළඟට මෙතන ඉරර් මැසේජ් එකක් දීලා තියෙනවා ඉරර් මැසේජ් එක අපි දීලා තියෙන්නේ සයින් අප් එකේ මොකක් හරි ඉරර් එකක් ආවොත් ඒ ඉරර් එක හදලා දෙන්න. ඒ කියන්නේ පාස්වර්ඩ් එක මිනිමම් 8 කැරක්ටර්ස් නැති වුණොත් ඒ කියන්නේ ඒ වගේ සූටබල් දෙයක් නැති වුණොත් මෙතන ඉරර් එකක් එන විදිහට අපි හදලා තියෙනවා. ඊට පස්සේ අපි මේ ෆෝම් එක ක්ලෝස් කරලා අපි P class එක මෙතනින් ඕපන් කරලා ඕල්රෙඩි account එකක් තියෙනම් මෙතනින් බටන් එකක් අපි දීලා තියෙනවා මෙන්න මේ විදිහට ඩිසයින් කරලා එතනින් on click එකෙන් toggle වෙන්න කෙලින්ම sign in එකට ඒ කියන්නේ මෙන්න මේ විදිහට toggle වෙන්න අපි හදලා තියෙනවා ඊළඟට අපි කරලා තියෙනවා ඒක ඒ විදිහට කරලා බටන් ටැග් එක div tag එක එතනින් close කරලා තියෙනවා ඊට පස්සේ අපි හදලා තියෙන්නේ footer එක footer එක කියන්නේ මෙන්න මේ ටික footer එක හදලා තියෙනවා මෙන්න මෙතන div class එකක් open කරගෙන මෙන්න මේ div tag එකට div class එකට දීලා තියෙනවා එතන එන්න ඕන උස දිග කොහොමද font එක එන්න ඕන ඒ ටික දීලා තියෙනවා ඊට පස්සේ අපි entity එකක් දාගෙන තියෙනවා මෙතනින් P class එක P tag එකක් දාගෙන 2026 skill shop all right reserved කියලා මෙතන දීලා තියෙනවා ඊට පස්සේ මෙතන href එකක් දාලා මෙතන ඒ විදිහට href දෙකක් දාලා මෙතන privacy policy ඒ දෙක දාලා තියෙන terms of services ඒ දෙක දාගෙන තියෙනවා ඊට පස්සේ අපි මෙතනින් div tag එක close කරලා මෙතනින් අපි js file එක link කරගෙන තියෙනවා JS ෆයිල් එකෙන් කරන්නේ මෙන්න මේ විදිහට action function කරන එක button function කරන එක අපි JS ෆයිල් එක පැත්තට ගිහිල්ලා බැලුවොත් අපි මුලින්ම variable එකක් දාලා මෙතන document by get element දෙකක් දාලා sign in form එකයි sign up form එකයි අල්ලගෙන තියෙනවා ඒ අල්ලගෙන තියෙන්නේ මෙතන sign in form එක දාලා class list එක toggle කරලා තියෙනවා hidden නම් ඒක active වෙන්න මෙතන sign up form එක toggle කරලා තියෙනවා hidden නම් ඒක hidden නම් active වෙන්න ඊළඟට මෙතන ෆන්ක්ෂන් එකක් දීලා තියෙනවා toggle password input id btn variable හැදෙන්නේ input document එකක් ඊළඟට අපි දීලා තියෙනවා මෙතනින් ඊළඟට අපි දීලා තියෙන ෆන්ක්ෂන් toggle password කියන එකක් input id btn මෙතනින් variable එකක් දීලා තියෙනවා variable එකක් අරගෙන මෙතන input id එක අල්ලගෙන තියෙනවා මෙතනින් තමයි මේ අර මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි හදලා තියෙන්නේ input type එක password input type එක text btn.inner.html මෙන්න මේක දාලා තියෙනවා අපි මෙන්න මේ ෆන්ක්ෂන් එක අපි වැඩ කරන විදිහට හදලා තියෙන මෙතනින් password එකක් මෙතන දීලා අපිට in කරන්න පුළුවන් එතනින් password එකක් දීලා මෙහෙම ඒක හයිඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට හයිඩ් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මේව කරන්න ආයි ගන්න පුළුවන් ඒ ෆන්ක්ෂන් එක තමයි මෙන්න මෙතන හදලා තියෙන්නේ ඒ විදිහට තමයි අපි මෙන්න මේ UI එක ඩිසයින් කරලා තියෙන්නේ මේ වීඩියෝ එකෙන් කතා කරේ අපි මේ ස්කිල් ෂොප් මේ වෙබ් ප්‍රොජෙක්ට් එකේ අපි කොහොමද sign in sign up progress එක හැදෙන මේ UI එක හැදුනේ කොහොමද කියලා අපි කතා කරේ එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එක මෙතනින් නවතිමු